අපේ කැරට් ගලවනවා. අපි යන්නේ කැරට් ගලවනවා බලන්න. ඔයාලට මම අද පෙන්නන්නම්. අර ඔයාලට චූටි කැරට් පෙන්නපු වගේ අද අපි කැරට් ගලවනවා. Hi again. ගලවගත්ත කැරට් වල අපි කොළ කපනවා. කපන කට්ටියක් ඉන්නවා පැත්තක කට්ටියක් කපනවා. මෙහෙම සමහර කට්ටිය අතෙන් කඩලත් ගන්න පුළුවන්. දැන් ඔය බලන්නකෝ මම ඔතන අතෙන් කඩලා ගන්න. එහෙම ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඉතින් කොළ කන්නේ නෑනේ කැරට්. එක පැත්තක අපි කැරට් ගලවලා තව එක පැත්තක් තියෙනවා එහෙමම. මෙන්න ඉතින් හම්බුනම චූටි පපි කෙනෙක්. මෙයා අපේ ගෙදරට එනවා. මෙයා අපේ ගෙදර ගමේ කෙනෙක්ගේ කාගේ හරි. එයා ඉතින් අපේ ගෙදර ඉන්නේ. අපිත් එක්ක ඔය කැරට් ගලවන තැනටත් ආවා. මෙන්න මේ ඔහම තමයි කැරට් කොළ කපන්න තන තියෙන කැරට් කොළ කපන වීඩියෝ එක. කට්ටිය කපනවා. සමහර කට්ටිය ඉතින් අතින් කඩලා ගන්නවා. මම ඉස්සෙල්ලත් කිව්වේ කැරට් කොළ කන්නේ නෑ නීති. ඔය තියෙන්නේ. කට්ටියට වීඩියෝ එකට මූණ පෙන්නන්නත් ඕනි කිව්වා. ඔන්න යාලවත් පෙන්නුවා. එහෙනම් බලා ගන්නකෝ.
සමහරු නම් ඉතින් මෙයාලට බය අපිට නම් ඉතින් මෙයාලා පුරුදු ඉතින් මෙයාලට බය වෙන දෙයක් නෙවෙයි යන්නේ ලේඩියුන්ට බිව්වා කියලා නටනට යන්නේ අපි යන්නේ සලාද ගලවන්න. සලාදක් තියෙන ඉතින් අර කලින් වීඩියෝ එක මම වලට පෙනවා චූටි චූටි පැල ඒව දැන් අපි හදලා ඒවා ලොකු වෙලා. ඔය ඉතින් අපේ ලොකු අයියයි අම්මයි මේ ඉන්නේ අපේ ලොකු අයියා. ඉතින් ඉන්නේ සලාද ගලවන වීඩියෝත් ඉතින් සමහරු නම් ඉතින් දැකලා ඇති සමහර අය දැකලා නැහැ. දැකලා නැති අයත් බලා ගන්න තමයි ඉතින් මම මේ වීඩියෝ එක දාන්නේ. ඔය තියෙන ගෝව පැල මම කලින් වීඩියෝ එකක හදපු ඒවා වගේ. ඔයාලට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන් පල්ලෙහා ඇති. ඒවා දැන් ලොකු වෙලා. ඉතින් guys ආයෙ ඔයාලට මට එළවලු කොටුවේ ගමේ වීඩියෝ ගේන්න බැරි වෙයි හුඟ කාලෙකට. ඒ මොකද කියලා මම ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් ඔන්නම තමයි. ටික කාලෙකට වීඩියෝ නැති වෙයි. ඉතින් අද මගේ vlog එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. Thank you for watching. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye bye.